වර්ෂ 2016 ඔක්තෝබර් 31 වන දින බ්‍රසීලයේ සෙනෙට් සභාව විසින් එවකට බ්‍රසීල ජනාධිපති දිල්මා රුසේෆ්ට දෝෂාභියෝගයක් ඉදිරිපත් කිරීමට ඡන්දය ලබා දුන් අතර ඒ අනුව මාස ගණනක දේශපාලන අර්බුදයකින් පසුව ඇයව ධුරයෙන් ඉවත් කරන ලදී. බ්‍රසීලයේ පළමු කාන්තා ජනාධිපතිනි වූ රුසේෆ්ට මූල්‍ය කළමනාකරණය සම්බන්ධයෙන් චෝදනා එල්ල විය. වර්ෂ 2014දී ඇයගේ නැවත තේරී පත්වීමේ ඡන්ද ව්‍යාපාරයේදී රජයේ අයවැය හිඟේ ප්‍රමාණය සැඟවීමට රාජ්‍ය ගිණුම් හසුරවා තිබීම ඇයට එල්ල වූ ප්‍රධාන චෝදනාවයි. මෙම තීරණය බ්‍රසීල දේශපාලනයේ හැරවුම් ලක්ෂයක් සනිටුවන් කළ අතර සමාජය තුළ ගැඹුරු බෙදීම්ද ඇති කළේය. මෙම දෝෂාභියෝග ක්‍රියාවලිය දිගු හා මතභේදාත්මක විය. ඩිල්මා රුසේෆ්ගේ ආධාරකරුවන් තර්ක කළේ එල්ල වූ චෝදනා දේශපාලනික වශයෙන් අභිප්‍රේරණය වූ බවත් එය පාර්ලිමේන්තු කුමන්ත්‍රණයක් බවත්ය. අයවැය හිඟේ පිළිබඳ රාජ්‍ය ගිණුම් හැසිරවීම පෙර පරිපාලනවල පොදු පුරුද්දක් වූ බවත් එම නිසා ඇය විවත් කිරීම සාධාරණ නොවන බවත් ඔහු අවධාරණය කළේය. කෙසේ වෙතත් ඇයගේ විරුද්ධවාදීන් කියා සිටියේ ඇගේ රජයේ ක්‍රියාමාර්ග මූල්‍ය වගකීම් නීති උල්ලංඝනය කළ බවත් බ්‍රසීලයේ ඒ වන විටත් අර්බුදයට ලක්ව තිබූ ආර්ථිකයට දැඩි හානි එයින් එල්ල කළ බවත්ය. ඩිල්මා රුසේෆ් බලයෙන් පහ කිරීම සිදු වූයේ බ්‍රසීලය දැඩි අභියෝගවලට මුහුණ දෙමින් සිටි අවස්ථාවකය. ගැඹුරු ආර්ථික අවපාතයක්, පුළුල් දූෂණ වංචා සහ දේශපාලන ආයතන කෙරෙහි මහජන විශ්වාසය පහත වැටීම ඊට ඇතුළත් විය. බ්‍රසීල ජාතියේ ද්‍රවීකරණය වූ මනෝභාවය පිළිබිඹු කරමින් රුසේෆ්ට පක්ෂව සහ විපක්ෂව දහස් ගණන් බ්‍රසීල ජාතිකින් වීදි බැස තිබුණි. දෝෂාභියෝගයෙන් පසුව උපජනාධිපති මයිකල් ටෙමර් ජනාධිපති ධූරයට පත් වූ අතර ඔහු ආර්ථිකය ස්ථාවර කිරීම සඳහා ප්‍රතිසංස්කරණ පොරොන්දු විය. කෙසේ වෙතත් දිල්මා රුසේෆ් ඉවත් කිරීම බ්‍රසීල ඉතිහාසය තුළ සිදු වූ මතභේදාත්මකව සිදුවීමක් ලෙස සනිටුවන් වී ඇති අතර එය බොහෝ දෙනෙක් එය එරට ප්‍රජාතන්ත්‍රවාදී භූදර්ශනය වෙනස් කළ දේශපාලන ක්‍රියාවලියක් බව පෙන්වා දී ඇත. ස්තුතියි.